මල්ලල ක්‍රීඩා උළෙලේදී ඒ සජීවී විකාශනය අපි නරඹනකොට අපි දැක්කා ඉන්දියාවේ මාධ්‍යවේදී ඉන්දියාවේ විචාරකයන් පවා ඒ ඉන්දියානු ක්‍රීඩිකාවන් ගැන හිමා පියලින් කතා කළා. ඕන් ලංකාවේ ක්‍රීඩිකාවන්ට වඩා ඉන්දියාවේ ක්‍රීඩිකාවන් ගැන ඉතාමත් අගය කිරීමකට ලක් කළා. නමුත් අපි හිතපු නැති ඉනුගඩු පිපියන අමන්දානන්දයට ලක්වන සිද්ධියක් අපි එවසෙත් දැක්කා. චපියා යමික් තමන්ගේ මීටර් 70 පසු කරනකොට ඉදිරියට ඇවිල්ලා අවසන්. මේ මීටර් 70 සිට මීටර් 100 අවසන් කරේ වාර්තාගත 11.3ක දවන්ත වාර්තාවක් තබමින් ඒ වගේම මීටර් 200 වසර 27කට පෙර සපියා යමික් ඉපදින්නටත් පෙර තිබූ වාර්තාවක් සපියා යමික් අලුත් කරනවා. එවලේ ඉන්දියාවේ විචාරකයන් සපියා යමික්ව පසකට දාලා ඉන්දියාවේ ක්‍රීඩිකාවන් ගැන හිමත් වර්ණාවක් කළ මොහොතක සපියා යමික් මීටර් 200 වාර්තාගත 23.58ක දවන්ත වේගයක් රඳවා ගනිමින් ශ්‍රී ලංකා මාතාව ඉහළින් ඔසවා තබන්නට සමත් වුණා. ඇයගේ දෙවුරේ තැන්පත් කර ඇති සිංහ දජයට ඇය සාධාරණයක් කරා. ඇයගේ දෙවුරේ නැඳී ඒ සිංහ දජය බබලන බවට අපිට මාධ්‍ය හරහා දැක්කන්න ලැබුණා. එසින් සපියා යමික්ට අනාගතයේදී 2028 දී සපියා යමික්ෙන් අපි ඔලිම්පික් පදක් බලාපොරොත්තු වෙනවා. එයගේ වාර්තාවන් සංසන්දනය කරද්දී ඉතාමත් ආසන්න මට්ටමක ඉන්නේ ඔලිම්පික් පදක්කමකට. ඒ නිසා එයව පිළිගන්න අනාගතයේ ඔලිම්පික් ක්‍රීඩිකාව පිළිගන්න ඔලිම්පික් ශූරිය පිළිගන්නයි අපි මේ පෙළගැසී සිටින්නේ. එයගේ පුහුණුකරු සමග එය තව ස්වල්ප මොහොතකින් මෙම ස්ථානට පැමිණෙනවා. එය පිළිගන්න අපිත් සමග එකතු වෙන්න. කටුකැලේ ජනතාවට අද ඉතිහාසයේ ඉතාමත් අමන්දානීය තත්ත්වයක්. කටුකැලේ කියන නම ලෝකේ පුරාවට ලංකාවේ පුරාවට ඉහළින්ම ඔසවා තිබූ සෆියා යමික් අපි නැවතත් ඇයට අපි ස්තුති කරමින් ඇයගේ පිළිගැනීමටයි ඇයගේ පුහුණුකරු පිළිගැනීමටයි මේ සූදානම් වෙන්නේ. Samik. Ika.
හරි කරු නියෝජ්‍ය නගරාධිපතිතුමනි නාගරික කොමසාරිස්තුමනි නාගරික මන්ත්‍රීතුමනි අපි අර පිළිගැනීමක් විදියට පිළිගැනීම නම් වශයෙන් පිළිගන්නට ඔබ සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් මේ අවස්ථාවේ මේ අතවන අතබදයක් ඉඳලා එකකින් ඉවර කරන ගෞරවයෙන් ඔබ සියලු දෙනා මහනුවර මානව සභාවේ කරු නියෝජ්‍ය නගරාධිපතිතුමා කරු නාගරික කොමසාරිස්තුමිය අතුළු ඊළඟ කඩුගැලේ කරු නාගරික මන්ත්‍රී සහ ගෞරව නිලධාරීතුමා ඇතුළු සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා ශව්‍ය යමික් සහ විතානේ ඇයිගේ පුරුදු කරු පිළිගන්න මෙම අවස්ථාවට සම්බන්ධ වීම ගැන ඉතින් මේ පිළිගැනීමත් එක්ක මම කඩුගැලේ ජනතාව වෙනුවෙන් පුංචි වචන කීපයක් ප්‍රකාශ කරන විනාඩි 5ක් හෝ 10ක් යාවි මම වචන ස්වල්පයක් කතා කිරීමකට අවස්ථාව මේ අවස්ථාවේදී උදා කර ගන්නවා. හරියටම මේක අවුරුදු 15කට පෙර අවුරුදු 15කට විතර ඉස්සෙල්ලා සිංහල අවුරුද්දට ඉස්සෙල්ලා දවසේ පරණ අවුරුදු දවසේ සොෆියයි මගේ දුවයි මේ ස්ථානින් අපි කවුරු කරන පන්තු තුන්දෙනා පරණ අවුරුදු දවසේ මගේ ගෙදරට ආවා. ඇවිල්ලා මට පොඩි එක්සයිස් පොතකුයි රුපියල් 1900කුයි දුන්නා. ඒක ලැබුවා මම ඇයි මේ කියලා. අනේ වසන්ත අංකල් අපි අවුරුදු උත්සවයක් කරමු කියලා. මම ගිහින් මේ 1900න් අවුරුදු උත්සවයක් කරන්නේ කොහමද කියලා. ඊට පස්සේ මූණ කරගෙන හිටියා. ඊට පස්සේ මමත් මුදලක් දාලා සෆියායි එතකොට සෆියා ඉතාමත් කුඩා දරුවෙක් මගේ දුවත් කුඩා දරුවෙක් පන්තු කුඩා දරුවෙක් මේ කුඩා දරුවෝ තුන් දෙනාත් එක්ක මම නැතිවත් වෙලා අපි කුංචි අවුරුදු උත්සවයක් කියලා මතකයේදී සෆියට සෙල්ලම් බඩු ගෙනල්ලා දුන්නා. එදා තමයි සෆියා මීටර් 100ද කියලා මම නම් දන්නේ නැහැ. නමුත් සෑහෙන දුරක් දුවගෙන ඇවිල්ලා පළවෙනි තෑග්ග ගත්තේ එදා තමයි සෆියා. ඒ තෑග්ග ගත්තේ අපේ අනික මාමා අපි අද ජීවිතුමක නැතුණත් එතුමාගේ අතින් තමයි මතකයේදී සොෆියට පළවෙනි තෑග්ග දුවලා ඇවිල්ලා ගත්තේ. ඉතින් මේ ගත්ත තෑග්ග අරගෙන සෆියයි අපේ දුවයි දෙන්නම ක්‍රීඩාවට යොමු වුණා. ඉතින් සෆියා ඊටත් එයා විශාල ජයග්‍රහණයක් මුළු ලෝකයක් කතා කරන ජයග්‍රහණයක් අද කටුගැලේට ගෙනත් දීලා තියෙනවා. ඒ නිසා සෆියා ගැන වැඩි අපිට කතා කරන්න දෙයක් නැහැ. මේ Facebook මාධ්‍ය හරහා සම ලංකාවේ ජනමාධ්‍ය සියල්ලම සෆියා ගැන ඉහළින් කතා කරලා තියෙනවා. අපිට තියෙන සෆියාට සුබ පතන්න විතරයි. නැත පෞද්ගලික කාලේ සෆියාගේ වේගයේ යම්කිසි අඩුවක් වෙලා අපි දෙන්න හම්බ වෙලා ඒ ගැනත් අපි කතා කළා. කතා කරපු ගමන්ම පුහුණුකරු විතාලෙට මම තවත් දරුවෙක් ගැන පුහුණු වීමකට කාලයක් ඉඳලා කතා කරනවා. කතා කරනකොට මාවනියන් මගේ ඇරියා. කෙලිම කියන මාව මගේ ඇරියා. මම ගණන් ගත්තේ නැහැ. පස්සේ දවසක් ආයත් පුහුණුකරුතුමා මට හම්බුණා. හම්බෙලා මට කතා කරන්න දෙද්දි මමත් මාධ්‍යවේදියෙක් නේ. මේ පොරක් තියෙන පුහුණුකරු නෝන් කියන්නේ මොකද කියලා මම කතා කරන්න දුක් ගියා. හැබැයි මම අද පසුතැවෙනවා. ඔයත් ඉන්න පුහුණුකරුවෙක් නෙමෙයි. ලෝකයේ ඉන්න ඉන්දියාව පුහුණුකාර උදලාපු ජවන්ත වීරෙක් තමයි අපේ උතාලේ කියන්නේ මේ මණික උපදාපු උතාලේ. ගමෙන් කතා කරන්න ඕනේ අපේ ගමේ ජනතාව මුස්ලිම් සිංහල දෙමළ බර්ග මේ සියලු ජනතාව මේ වගේ දෙයකදී සතුමාකාරී විදියට කොම්සල් සූර්ය කරු නගරාධිපති මන්ත්‍රීතුමනි අපි එකතු වෙනවා. අද අපි ඉන්නේ සිංහල මව්වරු දෙමළ මව්වරු පියවරු මුස්ලිම් මව්වරු පියවරු මේ අපි අනුම එකතු වෙලා ඉන්නේ. අපේ මෙතන දැන් කිසි කෙනෙක් ඉන්නල ජාතිවාදේ නැහැ, ආගම් ભેදේ නැහැ. අපේ තුව සෆියා දින්නා, අපේ තුව සෆියා රණිත් බබළුණා. ඒ රණින් බබලිච්ච සෆියට අපි ශක්තිය ධෛර්යය දෙමු කියලා තමයි මේ දවස් කීපෙම අපි පෙළ ගැසුනේ. ඉතින් අපිට වඩා මේ සෆියා ගැන කතා කරන්න සුදුසුකම් තියෙන
අපේ නාගරික කොමසාරිස්තුමේ කරු නගරාධිපතිතුමා මෙතෙන්ට බැලලා ඉන්නවා. ඉතින් මම ගෞරවයෙන් ආරාධනා කරනවා නගර සභාවේ පරිපාලන නායිකාව කරු නාගරික කොමසාරිස්තුමේට යම් වචන සුවපත් කතා කරන ලෙස. Assalamualaikum warahmatullahi wabarakatuh. මේ අවස්ථාවට සහභාගී වෙන මහනුවර මහනගර සභාවෙහි නියෝජ්‍ය නගරාධිපතිතුමා, ගරු නාගරික මන්ත්‍රීතුමාලා, ඇතුළු ග්‍රාමදාරිතුමාලා ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන්ගෙනුත් අද අපේ කතානායිකාව ආදරණීය සභාපතිනිය පුහුණු කරු ඉතාලියේ මැතිතුමා දෙමව්පියන් දෙපළ ඇතුළු මාධ්‍යවේදී මගේ හිතවත් වසන්ත මහත්මයා ඇතුළු ඔබ සියලු දෙනාගේ නමස්කාරයි. මම ඇත්තටම ඉස්සලාම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව සැලසුම් කිරීම සහ පුදුත් ඒකට ආරාධනා කිරීම මගේ හිතවත් වසන්ත මහත්මයාට අපේ වෙළඳ සංගමයේ ගරු සභාපතිතුමන් ගෞමන් මහත්මයා ඇතුළු සියලුම දෙනාට මේක සුවිශේෂී ජයග්‍රහණයක්. පුංචි අපේ ලංකාව අඳුන්වන්නේ ඉන්දියන් සාගරයේ මුතු ඇටේ කියලා. ඉතින් මේ මුතු ඇටේ දීප්තිය තවත් වැඩි කරන්නට ඒක සැබෑ දිශේ දෙන මුතු ඇටයක් කරන්නට අපේ ආදරණීය දියණියට හැකියාව ලැබුණා. වසන්ත මහත්මයා කිව්වා වගේ අනාගතයේ ඔලිම්පික් ජයග්‍රහණයක් අපිට මේ ආදරණීය මාතෘභූමියට අරගෙන එන්නට ශක්තිය ධෛර්යය දුව ඔයාට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පුහුණු කරු විතානගේ මැතිතුමන්ටත් ඒ සඳහා මඟ පෙන්වන්නට ශක්තියක්, ආදරණීය පියතුමාටත් මෑණියන්ටත් ඒ සඳහා ශක්තියක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ විශ්වාස කරන අල්ලා දෙවිඳුන්ගේ පිහිටේ ඒ ගමන් මඟ නිරවුල් වෙලා අවශ්‍ය ඒ පහසුකම් සැලසෙන්නටයි මම ප්‍රාර්ථනා කරනවා. දකුණු ආසියාවේ වේගවත්ම කාන්තාව ඒ දියණියගේ පොඩි ඉල්ලීමක් දැන් ඉතාමත් සංවේදී ඉල්ලීමක්, ඉතාමත් අගීම් බල ඉල්ලීමක් අපි ඉස්සේ සිද්ධ කරන්න යන්නේ. මම ඉතාමත් සෆියාගේ තාත්තට පොඩ්ඩක් නැගිටින්න කියන අසුනෙන් පොඩ්ඩක් ඉඳගන්න, සෆියා දුවත් ඉඳගන්න. මේ ඓතිහාසික අවස්ථාව මේ ධාතුව කිරි බවට පත් කරලා අම්මා පෙව්වන් ඇත්ලටික් ඇඟේ තියාගෙන දුවට ගුවන් තාත්තට මැඩල් එක පළඳනවා. මේ ඉතාමත් මේ රන් පදක්කම් පිටවෙන් දුව ආශිර්වාද කරන අවස්ථාව. ඒ වගේම දයබර මෑණියනුත් ඇගේ යෝධ ශක්තියක්, මෑණියන්ටත් ඒ ආශිර්වාදය කරන්න කියලා අපි සත්‍යයෙන් ඉල්ලා සිටිනවා. නැත්තම් අම්මා කියයි මම අමතක කරගන්නවා. ඉතින් මේකේ මෑණියන්ට මේ අම්මා තමයි දන්නේ දුවගේ දක්ෂතාවයේ අම්මා තමයි ඒ ශක්තිය ධෛර්යය ලබා දුන්නේ. දැවන්ත පුරුදු කරබවට පත් වෙලා ඉන්නවා. ඉතින් මගේ මිත්‍රයා දක්ෂ පුරුදු කරලා දැන් ඊට පස්සේ වැඩ වැඩි වෙයි. දිවන්නේ අපේ සෆියා දුවටයි මේ අපේ පුරුදු කරුතාගේ මාත්‍යාටයි මගේ හෘදයාගම සුභාශිංසනය සුපුරුදු කරනවා. සතුටුයි අතරම අපිට සුසන්තේකාගේ ජයග්‍රහණයෙන් පස්සේ විශේෂයෙන් මහනුවරට එන අපේ ජයග්‍රහණය සුවිශේෂී ජයග්‍රහණයක් මහනුවර ජනතාවට අත වශයෙන්ම අපිට ඉතාම තවම පාසුකම් යටතේ අපිට හරියට ජාත්‍යන්තර තලයේ පිටනියක්වත් නැති වෙලාවක් මොකද අපි දන්නවා ජාත්‍යන්තර තලයේ පිටනිය මානව අද වෙනකොට ක්‍රීඩා අපේ වෙනත් ආයතනයකට අත්පත් ලැබෙනවා. අපිට පහසු නෑ ඒවා වෙන් කරගන්න. නමුත් අපි බලාපොරොත්තු වෙන දේ මේ වගේ ධර්මයේ අනාගතයේ වෙන්නේ ඒවා නැවතතාවක් නැතිව බවට පත් කරගෙන නගර සභාවකින් මේවා ඉතාමත් අනු වේදමින් වැඩි පාසුකම් දීලා මේ දරුවන්ගේ ක්‍රියාවන් ප්‍රසන්නතාවයන් ඔපනවන්න ඒ අවශ්‍ය කරන පහසුකම් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන කටයුතු එම ශ්‍රීලංකන නැවත මහනුවර මහනගර බවට ලබා ගන්න කොහොමද කියන මූලික කටයුතු මේ ආරම්භ කරලා දෙනවා. මේවා අරගෙන අපි අපේ නගරේ මේ වගේ දක්ෂ දරුවන්ගේ අනාගතේ ශක්තිමත් කරන්න, ඒ වගේ මේ අයට ධෛර්යයක් වෙන්න රජයක් විදිහට අපි ඉදිරියට වැඩ කටයුතු සූදානම් කරගෙන යනවා. ඒත් එකම මේ දරුවගේ කටයුතු වෙන්නේ සුබපතනවා. ඒ වගේම අවශ්‍ය කරන ඕනෑම සහයෝගයක් ලබා දෙන්න මානව මහනගර භාවිතයට අපි කැප වෙලා ඉන්නවා. ඉතින් සොෆියාගේ ඒ පාදයේ ශක්තිමත් කරන්න ශක්තිමත් දායකත්වය ලබා දුන්නු
මුස්ලිම් වෙළඳ පොරමුණේ සභාපති මුහම්මද් රෝමන් මහතාට මම ගෞරවයෙන් ආරාධනා කරනවා වචන සභාවක් කතා කරන්න. මට වචන ස්වල්පයක් කතා කිරීම සඳහා මේ වසන්ත මාධ්‍යතුමා මට ආරාධනා කරා. අතම කිව්වා නම් මලල ක්‍රීඩා උත්සවයක් කියලා කියන්නේ ඒකේ කාගේ අවධානය යොමු වෙන්නේ මීටර් 100 සහ 200 ඉසව් දෙක. ඒ ඉසව් දෙකෙන්ම අපේ මව්බිමට කීර්තියක් ලබා දුන් සොෆියා දියණිය මෙතනට පිළිගැනීමේ උත්සවයේදී වචන ස්වල්පයක් කතා කිරීමට අවස්ථාව ලැබීම සම්බන්ධව මම ස්තුතිවන්ත වෙනවා. මෙම සොෆියා දියණිය ගැන වසන්ත මහතා කිව්වා වගේ මට ලොකු ආඩම්බරයක් මට ඒක කීමට කැමති නෑ. වසන්ත මහතා කිව්වා ඉඳන් මම කියන්නේ ඒ දරියගේ දක්ෂතාවය අපි ඒ වගේම අර අවුරුදු උත්සවයේදී දැකගත්තා. මේ අවුරුදු උත්සවයේදී මමත් එතන සිටියා කියන එකත් මම මේ අවස්ථාවේදී කීමට කැමතියි. අපේ ගමේ කිසිම ಜಾති ભેදයක් නැහැ. මුස්ලිම් සිංහල දෙමළ බෞද්ධ ඔක්කොම ඒ වගේ පෝස්ට් කරන්න එපා. අපේ ගමේ වගේ ප්‍රශ්න නැහැ. ඒවා ෂෙයා කරනවා නම් ඒක නවත්තන්න කියලායි. ස්තුතියි මෙතන ආපු නොආපු හැමෝටම. තමයි සියලු දෙනාට ස්තුතියි. එවැගේම බොක්සිං ක්‍රීඩාව තුළින් ලංකා මාතාවට ශක්තියක් ලබා දුන්නු පුතේ යස්මින්ගේ පුතා කුෂේන් පුතා ජනිත් ලක්ෂණ පුතා ඒ දෙන්නට හොඳත් සම්මානය මේ අපේ ජාත්‍යන්තර ක්‍රීඩකයෝ වගේ ජනතාවේ නිරුත් මම ආරම්භය ඉල්ලනවා. අපේ මේ දරුවා අපිට මට හම්බුනේ අවුරුදු 15 වෙනි කාලෙන් කාල දුවා තමයි හම්බුණා. අපිට අවුරුදු 10ක් වෙනවා. ඒ 10ක් අතර මේ ජාත්‍යන්තර ජයග්‍රහණයේ පාර මට හරිගස්සගත්තා මම. එතෙන්දී මම කෙල්ලීමක් කියලා මුලින්ම වරට මේ උත්සවයේ සංවිධානය කරා වගේ මේ ළමයාගේ පිටිපස්සේ මේ සියලු දෙනාම ඉන්න ඕනේ මට නැත්තම් තනියෙන් ගෙනියන්න බෑ. ඒ සංවිධානය තිබ්බොත් මට ඔය කියන පදක්කම ඔක්කොම යන්න පුළුවන්. මම මේ උත්සාහ කරේ අපි මේ සමිතියයි ආත්තයි අපි ටික යාළුවෝ ටික කතා කරලා තමයි මේක ගමන ගියේ මෙතන. සෑහෙන බාධක තිබ්බා මේ ළමයා මෙතන ගෙනියන්න. අපි මේ බාධක ඇරලා තමයි මම කොහෙවත් යන්නේ ගමනක් මම ඕන තැනක යනවා. මම දැනටයි මම අවුරුදු 98 දක්වාම පුහුණුව ලබලා තියෙන්නේ මම මේ දක්වා අවුරුදු 30ක් වෙනවා. මම පළපොරොන්දු පුහුණුකරුවේ දැන් නැසන පුහුණුකරුවේ. ඉතින් ඒ නිසා මට මේ දරුවා මට හම්බෙච්ච දවසේ ඉඳන් මම දිනෙන් දින පළවෙනි එකට මට අපිට තරහ වෙන්න එපා. අපිට මුස්ලිම් ජනතාවෙන් ඇවිල්ලා මට සුබදාන ස්ටේඩියමෙන් ගියා මේ ළමයා ආවේ කරන්න එපා කියලා. එදා ඒ සහභාගීත්වයට මම ඒ තේරුම් කළා මම දුන්නයි. මොකක්ද මේක වෙන්න ඕනේ කියන්නේ. ඊට පස්සේ මම ඒක අතහැරලා පොඩ්ඩක් වාඩි වෙන්න කියලා ඉවරලා ස්ටේඩියමේ වාඩි වෙන්න කියලා ඉවරලා මම මේ කතාව කියන්නම්. ස්ටේඩියමේ වාඩි වෙන්න කියලා බලන්න ඉන්නේ කියලා. ඊට පස්සේ මේ ළමයා ඒ 16 පහ දූපිකේ ලංකාවෙම පළවෙනි වුණා. එක විනාඩියක. ඒක මම ලංකාවේ දැනගත්තා අපේ මුස්ලිම් ළමයි ඉන්නවා කියලා. මට දෙමළ මුස්ලිම් මට ભેදයක් නැහැ. මම සිංහල කෝච් කෙනෙක්. ඒ වුණාට මම ඒක අතහැරලා තමයි මම ඉතින් ඊට පස්සේ මම කතා කරේ දැන් මේ ළමයාගෙන් ගන්න තියෙන දේ නවත්තන්න. මම තේරුම් ගන්නවා මේ සම්පතක් අපිට ඉස්සරහට යනකොට ඊට පස්සේ සුරන්ති කාලේ 1000 ඔලිම්පික් දුවනකොට ඊට ඉස්සරහින් බහමාස්
ගෑනුත් තමයි ඒකාන්තාව මුස්ලිම් එක්කෙනෙක්. එදා ඒ විනාඩි දෙකට තප්පර 22කට යා මුළු ලෝකෙම දැනගත්තා. අද මෙයා තප්පර 22ක 23ට මුළු ලෝකෙම දැන් දැනගෙන ඉවරයි. මට එතෙන්ද ගෙනියන්න මට සහායය ඕනේ දැන්. මේ සහායය මට කමින් ගමනක් යන්න බෑ මේක. ඒ නිසා මම ඉල්ලන්නේ ඔක්කොගෙම මේ සහායය මට ඉස්සරහට දුන්නොත් මේ අපිට හිතන පතන හැම දෙයක්ම අපිට ඔලිම්පික් මෙඩල් එකට තව යන්න පුළුවන්. ඒ සහායය දුන්නොත් නම් මම ඒක කරනවා අනිවාර්යයෙන්.